මේ ගුල ඇතුලේ ඉන්න අම්මා ඔයාලට මතක ඇති. අමතක වෙන්න විදියක් නැහැ. මම කලින් මේ වීඩියෝ එක ඔයාලට ගෙනාවා. ඉතින් අද එයාගේ බලාපොරොත්තු මල්පල ගෙන්වෙච්ච දවස. බිත්තර පුපුරලා පුංචි ජීවිත ටිකක් මේ ලෝකෙට ඉස්සරියම්ම ඔලුව පොවන දවසක්. ඒ වගේ දවසක මේගොල්ලත් එක්ක ඉන්න ලැබිච්ච එක මේ ජීවිතේ මම ලැබපු ලොකු භාග්‍යයක්. ඉතින් බලන්නකො මේගොල්ලන් එහා මෙහා පීනන අපූර්ව. හැබැයි මෙයාලා මාව දැකලා බය වුණේ නැහැ. මුගක් අය මගේ ළඟට ආවා. එයාගේ අම්මා ඈතින් ඉඳගෙන නිහඬව මේක දිහා බලන් හිටියා. බලන්නකො එයාලගේ පරිසර පද්ධතියට අපේ මිනිස්සු ප්ලාස්ටික් එකතු කරලා තියෙනවා. හැබැයි හුඟක් දෙනෙක් කියන්නේ බොන්සායි ශිල්පියෙක් කියන්නේ මේ පරිසරය විනාශ කරන කෙනෙක් කියලා. හෘද සාක්ෂියට එකඟව කිව්වොත් බොන්සායි ශිල්පියෙක් කියන්නේ මේ පරිසරයට ආදරය කරන කෙනෙක්. මේ පරිසරයේ ජීවිතත් එක්ක බොහොම සුන්දර ගනුදෙනුවක් කරන කෙනෙක්. එයා කවදාකවත් මේ පරිසර පද්ධතියට හානියක් කරන්නේ නැහැ. මේ තියෙන බිත්තර මේ එයාලා එහා මෙහා පීනනවා. කොහොමදනේ යාළුවෝ ටිකක්. ඉතින් යාළුවනේ මේ බොන්සායි කලාවෙදී මට හම්බෙච්ච මිනිස්සුන්ට වඩා මට හම්බෙච්ච මෙන්න මේ ආදරණීය ජීවිත බොහොම ලිංගතයි. ඉතින් මෙයාලට ඉස්සරහට තියෙන අභියෝග ජය ගන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්